Hi guys, ඉතින් කොහොමද හැමෝටම? ඉතින් අද තියෙනවා සාදේ පිළිගන්න ඉතින් අද වැඩේට ඉතින් අද ගන්න යන්නේ කබූම් කියන ගේම තමයි මම ප්ලේ කරන්න යන්නේ. ඉතින් වැඩ කරනද ඉතින් අපි නම් වැඩ ගහලා බලමු. ඔයාලා මුලින්ම ගේම් එක ඕපන් කරපු ගමන් ඉතින් මේ ඔයගොල්ලන්ට ඉන්නවා මේ මොකද්ද මේ ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට ගේම් එක ගහන් යන තාත්තා තමයි තියෙන්නේ. පස්සේ ඔයගොල්ලෝ මේ ගේම් එක ඕපන් කරගමු ඉතින් මේ ලෙවල් එක බලන්න පුළුවන්. මම මෙතන ඉන්නේ ලෙවල් 14 ඉන්නේ මේ වෙද්දි මං සල්ලි මොකද්ද 1100 ගණක් හම්බ කරලා තියෙනවා. එම්මත් තමයි. හරි ඉතින් ඔයගොල්ලෝ මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ නම් අද මගේ අරමුණ එකද දෙකක්ද මං හිතන්නේ අපි කැමතන ප්ලේ කරලා බලමු. ඉතින් දැන් සර්චින් ෆොර් ප්ලේස් දැන් ඕන ප්ලේස් ගන්න ගේම් එක සර්ච් කර ගමන් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ ගේම් එක ගහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ ප්ලේ කරලා පස්සේ ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ගේම් එකට එනවා. ඕකේ දැන් ඉතින් ඕගොල්ලෝ මෙම ටීම් එකත් එක්ක ෆයිට් කරන් තමයි තියෙන්නේ. මේ ගේම් එකේ නම ගැන කිව්වොත් මේ ගේම් එකේ නම තමයි කබූම්. මං මම මේකේ ගේම් ප්ලේස් කලින් දාලා තියෙනවා 6ක් විතර. ඉතින් ඔයගොල්ලෝ ඒව බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා අපේ channel එක තියෙනවා කැමතිද කට්ටරේ බලන්න පුළුවන්. ඉතින් අපි දැන් ප්ලේ කරන්නේ රතු පාට ටීම් එක. ඉතින් දැන් අපේ රතු පාට ටීම අපි දැන් try කරලා දෙමු. ඔයගොල්ලෝ පේන තියෙන්නේ පළවෙනිව තමයි කිල් එකක් ගත්තා. ඕකේ අපි පිපෙක් කෙනෙකුත් ගත්තා. අපි එහෙනම් නදී පැන්න බලමු. ඒ හෙල්ත් එක අපි FIFA 5 ටෙස්ට් එක ගමන මේ ඕකේ මම එක කිල් එකක් ගත්ත. දැන් තව කෙනෙක් මගේ ගන්න පුළුවන් තාවත් එක්කින් හරි ඩවුන් තාප පොඩ අර ඉන්නමකට නගලුවම් පොඩ්ඩ ෆ්ලෝක් එකක් ගන්න බෑද ගයිස්? අන්න කින මම දැන් කන්න වගේ යන්නේ. කමන්නේ අන්න මට තිබ්බා කමන්නේ ඉතින් මට තිබ්බා අපේ කිල් 11ක් අනදින ඒගොල්ලන්ට කිල් 5යි. ඒ කියන්නේ අපි කිල් 6ක් ඉස්සරහින් ඉන්නේ. පොඩ්ඩ වෙලා වැටිරෝ ගාන වැරදි දෙන්න පුළුවන්. දාන්න නැතිනේ පොඩ වැරදිනවා. දැන් ඉතින් මම ගණන් නෙමෙයි හදන්නේ මේක ගහන පොඩ ෂේප් අපේ ෂේප් එකේ ස්නයිපර් ෂොට් එකක් තියුනේ නේද? ඉතින් අපි ෂේප් එකේ ස්නයිපර් ෂොට් එක තව පොඩ්ඩෙන් ෂේප් එකේ ස්නයිපර් ෂොට් එකක් තියන්නේ දාන්නේ කොහෙන්ද වදින්නේ කියලා. දැන් කුඩු කර හරි. ඇතිවරින් අපි මේක දිනන් try කරලා දෙමු. ඔයගොල්ලෝ ගහලා බලන්න මේක නිකන් ඉන්නකොට ෆ්‍රී ටයිම් එකේ ගන්න හොඳ ගේම් එකක්. ඕහෝ අයියෝ පිපේ මම රිස්පෝන් වල ඉතින් අපි වැඩ එක කරමු. ඉතින් ඔයගොල්ලෝ අපි channel එක subscribe කරලා නැත්නම් මම නම් කියන්නේ මෙතන උඩ නැගලා වැඩක් නැහැ. එක්කෝ අපි නගින්න try කරලා දෙමු. අඩ ස්නයිපර් ෂොට් එක තියන්න පුළුවන්. හරි ෂේප් එකේ එතනින් කවුරු පේන්නේ නැද්ද? මෙතන ඉන්න එක කිසි පොයින්ට් එකකුත් නැහැ. අපි යම් බලන්න මෙන්න මෙහෙට අපි free file ගහමු. ඉතින් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් ගහන්න මේ හරි ගන්න එක හරි. අපි සුපුරු දෙක ගමු. කොතයි කෙනෙක් ඉන්නද? එක ගණිතේ අවුල ගියා මම හිතන්නේ මට අපේ කෙනෙක් නෙමෙයි. යට තියෙන මට තිබ්බා ගයිස් මට තිබ්බා කමන්නේ. අපි ආපහු තියාන් try එකක් දෙමු. ෂේප් එක යම් බලන්න. අපි කොමන්ට් තියන්න try එකක් දෙමු. අපි කොහොමද මේක දිනන් try එකක් දෙමු. පේන්නේ නරරින් අපි ෂේප් එක පිටිපස්සෙන් කියලා තියමු. හරි ඩවුන්. ඕකේ අපි තවත් ඉන්නද? අවුලන්නේ අපි මේ ගන්න එක පාවිච්චි කරමු. මේ වෙලාවට අපි කිල් 40ක් කරන් තියෙනවා. 20ට නැහැ.
ගැම්මන් නේද ඕකේ ඕකේ අන්න කෝ කොහොම කියේ මොකක්ද තියෙන්නේ නිකන් ඔය බලක් කොටුවක් වගේ එකක් තියෙනවා ඒ කියන්නේ නිකන් ටන්ල් එකක් වගේ ටන්ලයක් වගේ නෙමෙයිනේ අපි යම්බනවා තව විනාඩියයි තියෙන්නේ මැච් එක කරන්න හාව ගයිස් මට තිබ්බා යා ලෙවල් 6 ඉන්නේ මං ඉන්නේ ලෙවල් 14 ඔයගොල්ලන් පේනදී මොන වගේ එකක් තිබ්බ කියලා අන්න කෝ අන්න හරි ගයිස් ඔයගොල්ලන් පේනදී එයාත් කිල්ලක් ගිහුවා මමත් කිල්ලක් ගෙවුවා කමන්නේ ඒගොල්ලෝ 20 ගහන් තව එකයි තියෙන්නේ හරි ගයිස් අපි 50 ගන්නත් තව ටිකයි තියෙන්නේ තව තප්පර 30යි තියෙන්නේ අපි හෙප් එක යම්බන්න හරි මෙතන ඉන්න මං කනවා අයියෝ මං කෑවා හරි අපි ආපහු ආවා මේ තුවක්කු නම් එච්චර සෙට් වෙන්නේ නැහැ මට අපි ඉන්න මොකද කියන්නේ අපි තව එකක් ප්ලේ කරමුද අපි කිල් 50 ගෙව්වා 50 ගෙව්වා කවන්නේ ඉතින් අපි තව එකක් ප්ලේ කරමු ඔකේ අපි තව එකක් ප්ලේ කරලා බලමු හොඳේ අපි තව එකක් ප්ලේ කරමු හරි ඉතින් අපි නම් අප තව එකක් ප්ලේ කරලා බලන්න තමයි යන්නේ ඉතින් ඔයගොල්ලෝ ඒ අතරේ තාම ඔයගොල්ලෝ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා යා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න ඔයගොල්ලෝ මගේ sound එක මෙච්චර හරියට ඇහුණත් දන්නේ නැහැ බෝදුරට ඇහිලා ඇති මොකද්ද මේ වුනේ අපි අයියපෝ මේ මෙනු එකකට ආවේ නයිස් ඉතින් අපි ආපහු ගේම් එකට ආවා ඕකේ ඉතින් මට ගත්තේ නම් මං එච්චර හොරේ නෑ ගත්තේ තුවක්කුව ඒක නම් ගයිස් මගේ තුවක්කුවන් ඉන්නේ නිසා තමයි මං මැරුනේ නැත්තම් ගහන්න තිබ්බා හොඳට ආඩොන්ට මගේ ආසස් තුවක්කුව හම්බෙලා තියෙන එක ඩුබයි වල හදලා තියෙන එක මෙන්න මෙයාගේ තුවක්කුව ගත්තා නම් ගොඩ හොඳයි ඕකේ මේකෙන් නම් තියන්න පුළුවන් සුපිරියට ටීමු දැන් මේක නම් සුපිරි ස්නයිපර් එකක් ගත්තා හරි මේක නගිමු කවුරු පෙන්නන්නේ නැහැ අපි ෂේප් එක ගහන try එකක් දෙමු කොහේ හරි ඉන්නවද කවුරු හරි නෑ කොහෙද ස්නයිපර් එක ගත්තා විතර කාරු නැති වුණා හරි ගියත් ඉතින් මට නම් ස්නයිපර් එක නැති වුණා කවමන් නැහැ අපි ආපහු ගහමු දැන් නම් පුතෝ කිල් එක ගන්න වෙනවා නෑ නැත්තම් අද දඩේ සාර්ථක නැහැ අපි පපද්දක් ගාලා කිල් එක ගන්න බලමු කෝ මං ඉවරයි අමන්න අම්මා ඒගොල්ලෝ අපි පාස් කරන් ගිහලා ඒගොල්ලෝ කිල් 8ක් කරම ඒගොල්ලෝ කිල් 9ක් කරන් අපි අර ඇත්තට කිල් 6යි අපි පපද්දක් බලලා ඒගොල්ලෝ අපිට කැච්චමල්ට් එකක් දාමු මොකද්ද ගන්න එක පාන ගන්න එක නැති තුනා ඕකේ අපි ෂේප් කැටමල්ට් එකක් දාමු හරි අම්මා රුඩෙල්ලා මුලින් බෙරි ඌ පස්සෙන් ඇවිල්ලා තියෙනවා ඒක අපි ඒගොල්ලෝ පාස් කරා ඔන්න තිබ්බා අපිට තිබ්බා ඕකේ අපිට තිබ්බා වෙන්න දෙන්න බෑ මේක හරි අපි පාස් කරා නයිස් ගයිස් නයිස් ඒ තුවක්කු නම් ඉතර වැඩක් නෑ මේක නම් තිබ්බා ඉතින් ගයිස් මෙයා ඉන්නේ මෙයා ඉතින් මෙයාත් එක්ක ඉතින් සෙල්ලම් දාන වැඩි ලේසි නෑ පොඩ්ඩක් ගේම් එක පොඩ්ඩක් පවර්ෆුල් එක්කෙනෙක් අයියෝ මට දැන් අපි දැන් ඒ කට්ටිය අපි දැන් ප්ලෑන් එකක් ගහන්න දැන් අපි කොහොම හරි තියෙනවා අන්න තියමු මගේ ප්ලෑන් එකට හරිය මෙයා ආර්ගෙස් සත්පයි හාර්ගෙස් ඉතින් අපිට තිබ්බා බෑ කරන්න මේක බෑ කරන්න
බෑ කරන්න මේක අපි ආපහු ගහමු චොන්ට කෙට්ටම හරි අපි කිල් ටිකක් ගත්තා ඩයිලොග් ඉන්නවා එතන මෙතන පොක්කුරු පිටින් ඉන්නේ බෑ කරන්න හරි අපි ආපහු ගහමු අපි අප්පා දැන් දින ගමන් අම්මා අපට තිබ්බා ජී යාගේ නම තමයි ඉතින් අපි අප්පා ගහන්න try කරද්දී මට පොඩ්ඩක් වීඩියෝ එකේ සිසියක් නැතු ගන්න එක ගහනකොට කොන්න තියමු අපි තිබ්බා කොල් තියමු යට තියමු කියන්න යට ඩවුන් අපි කිල් පානහත් ගම ඔන්න අයියෝ අපිට තිබ්බා මට තිබ්බා ගයිස් මට තිබ්බා කවන්නේ අපි ආපහු ගහමු ඉපිට රිස්පොන්ඩ් දෙන්න ඔන්න ගයිස් නම් අපි දැන් මැච් එක දැන් ඉවර වුණා ඉතින් මෙතනින් ඔයාලා බලන්න පුළුවන් කිල් ටික බලන්න පුළුවන් අපි දින මේ රාතු පාටින් ඉන්නේ අපි මේ නිල් පාටින් ඉන්නේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ මේ පැන්ඩා කියන අපේ ටීම් එකේ ඉන්න පැන්ඩා කියන එක්කෙනා තමයි කිල් 14ක් අරගෙන කිල් 8ක් මේ ඩෙත් 4ක් අරන් තින්නේ තව දෙවෙනි ස්ථානයෙන් ඉන්නේ මෙයා තව හතරවෙනි ස්ථානයෙන් ඉන්නේ මං කිල් 6ක් තියලා කිල් 6ක් දීලා ඩෙත් 9ක් ඒ කියන්නේ මේ වුල්ෆ්මෑන් මෙතන ඉන්නේ වුල්ෆ්මෑන් තමයි ඉතින් මගේ account මගේ ප්‍රොෆයිල් එක ඉතින් ඒක තමයි ඉතින් මට අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ ඉතින් මෙච්චරලා බලපු ඔයාට ස්තුතියි ඉතින් එන අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් කැමති වීඩියෝ දෙනවා ඉතින් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැති කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරලා අනේ full support එකක් දෙන්න අපි ඉප්පන්ටම subscribersලා කොහොම අපි තුන් ගහමු ඉතින් එන අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා ඉතින් ඔයාලා තම ඒ කිව්වනේ දැන් අද එන බයි